දිනුවමින් පවතින රටවල ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ප්‍රාග්ධනීය සපයා ගැනීම අපහසුතාව තමයි අපේ රටවල තිබෙන්නේ. ඒ නිසා අපි සමෘද්ධි සංවර්ධන බැංකු මගින් 2% වැනි අඩුම පොලියකට මම හිතනවා ලංකාවේ ඉතර අඩු පොලියකට ණයක් හම්බ වෙන කිසිම ස්ථානයක් නැහැ. ඒ නිසා අපි 2% පොලියට ලක්ෂය සිට ලක්ෂ 5 දක්වා ණය මුදලක් දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ ණය මුදල ව්‍යාපාරය ආරම්භ කරලා ඒකෙන් ජනිත වෙන ආදායමෙන් ගෙවීමට තමයි අපි සකස් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ අයට වසරක විතර කාලයක් යනවා මම හිතන්නේ ආදායම් උපදන්නේ ව්‍යාපාරයේ ස්වරූපය අනුව. ඒකට අපි ඒ සඳහා සහන කාලෙකුත් ලබලා දීලා තියෙනවා. එතකොට පවුලේ ඉන්න අවුරුදු 18ට වැඩි ඕනම සමාජිකයෙකුට මේ ණය මුදල අරගෙන ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. අපි ව්‍යාපාරය පටන් අරගෙන ණය දීලා විතරක් නෙවෙයි අපි සම්පූර්ණ මේ පිළිබඳව අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රකාශ කළා අවුරුදු 5ක් යනකම් ඒ පවුලත් එක්කම සම්බන්ධ වෙමින් ඒ ව්‍යාපාරයට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඒ ව්‍යවසායකත්වය පුහුණු කරමින් ඒ පවුලත් එක්කම සමීපව සම්බන්ධ වෙමින් තමයි මේ ව්‍යාපාරය ගෙනියන්නේ. නැත්තම් මොකද යම් බාධාවක් ආවම අපි දැකලා තියෙන දෙයක් තමයි මේ ව්‍යාපාරිකයෝ අලුතෙන් බිහි වෙන ව්‍යවසායකයෝ එකපාරටම අධහැරීමත් වෙලා ව්‍යාපාරේ අතාරින්න බලන. ඒ නිසා අපි එසේ කරන්නේ නොදී ශක්තියක් වෙමින් අපේ ඉන්න සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ව්‍යාපෘති කළමනාකරුවන් සහ සමෘද්ධි කළමනාකරුවන් එකතු වෙලා ඒ පවුල් එක්ක සමීපව කටයුතු කරමින් තමයි ඒ කටයුත්ත කරන්නේ. එතකොට ඊට අමතරව අපි විශේෂයෙන්ම අපේ පවුල්වල ඉන්න දුවදරුවෝ සමහර අය හැමෝම ව්‍යාපාර කරන්න කැමති නැහැ. ව්‍යවසායක වෙන්න කැමති නැහැ. සමහරව රැකියාව කරන්න කැමති. එතකොට එවැනි අයටත් අපි වෘත්තීය පාඨමාලාවක් කරන්න අවශ්‍ය ණය මුදල ඊටාම සහන පොලියට ලබා දෙනවා. එයාටත් පුළුවන් ඒ ව්‍යාපාරික පාඨමාලාවක් කරලා වෘත්තීය පාඨමාලාවක් කරලා ඒක අවසන් වුණාට පස්සේ රැකියාවක් ලබාගෙන රැකියාවෙන් ඒගොල්ලන්ට පුළුවන් ඒ ණය මුදල ගෙවන්න. ඒ විතරක් නෙමෙයි සමහර කෙනෙකුට විදේශගත වෙන්න අවශ්‍ය නම් අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරා අපි වෙන ආයතනත් එක්ක සම්බන්ධ වෙලා මේක කටයුතු කරන ක්‍රමයක් තියෙනවා. සමහර අයට විදේශගත වෙන්න ලක්ෂ 2-3ක මුදලක් අවශ්‍ය වෙනවා. ඒ මුදල් උනත් තාම සාධාරණ පොලියකට එයාට පහසුවෙන් ලබා ගන්න තාම සරල කොන්දේසි යටතේ ඒ ණය මුදල් ලබලා දීලා විදේශගත වීමේ අවස්ථාව ලබලා දීලා තියෙනවා. මේ ආදි වශයෙන් අපි මේ විශේෂයෙන්ම මේ සයිබල මාසය පුරා ජූලි 15 ඉඳලා අගෝස්තු 15 වෙනි මාසය පුරා අපි සැලසුම් කරලා තියෙනවා අධ්‍යක්ෂ ජනතුමාගේ උපදෙස් පරිදි සෑම සාකාවකින්ම ණය මුදල් සයිබල ණය මුදල් දෙක බැගින් මේ මාසය ඇතුළත දෙන්න දැනටම අපි උපදෙස් නිකුත් කරලා තියෙනවා කළමනාකරුවන්ට ඒ ව්‍යාපෘති හඳුනාගෙන ඒකට ව්‍යවසායකයෝ 2000ක් නව ව්‍යවසායකයෝ 2000ක් අපි මේ මාසය ඇතුළත රට හඳුන්වලා දෙනවා. විශේෂයෙන්ම අපි එහිදී අධ්‍යක්ෂ ජනතුමා උපදෙස් දුන්නේ මේ සේවාවන් නෙමෙයි රටට යම්කිසි ආර්ථික කටයුත්තක් නිෂ්පාදනයක් අපේ ප්‍රවාහයට එකතු කරන්න ඕන. යම්කිසි ආදායම් උපද්දවන නිෂ්පාදනයක් ඇති කරන කෘෂිකර්මයේ වේවා වෙනුකුත් කාර්මික සම්බන්ධයෙන් වේවා ඕනෑම ඵලදායී කටයුත්තක් ආර්ථික කටයුත්තක් කරන අයට නව ව්‍යවසායකයෝ 2000ක් අපි හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඒ සඳහා අවශ්‍ය මූලික වැඩ කොටස් සකස් කරමින් ඒ කළමනාකරුවන්ට සහ ව්‍යාපෘති කළමනාකරුවන්ට උපදෙස් දීලා තියෙනවා. මේ මාසයේ තුල ව්‍යවසායකයෝ 2000ක් අපි සූදානම් කරනවා. ඒ වගේම අපි සමෘද්ධි බැංකු ව්‍යාපාරය ගත්තාම රටේ තියෙන දැවැන්තම ව්‍යාපාරය දුගී දුප්පත්කම තුරන් කිරීම සඳහා තිබෙන අත්වශයෙන්ම කියනවා නම් මේ විශාල වැඩ කටයුතු කොටසක් මේ දෙපාර්තමේන්තුවෙන් කෙරිලා තියෙනවා. නමුත් අපි මම කල්පනා කරනවා මේ ඉදිරි වසර කීපය තුල අපේ විශාල ඉලක්ක කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ඔය අස්වැසුම ලාභීන් ඒ මානසිකත්වය සහනාධාර මානසිකත්වය අයින් කරලා ඒගොල්ලන්ට සුව උත්සාහයෙන් ආත්ම ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සකස් කරලා දෙන්න තමන්ගේම උත්සාහයෙන් දියුණු වෙලා ආදායම් උපද්දවගෙන හොඳ පවුලක් ගොඩනගාගෙන හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක් සකස් කිරීම සඳහා අපි කටයුතු සකස් කරලා තියෙනවා. ඒ අනුව අපි බැංකු පද්ධතියත් මේ වෙනකොට ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක ඉන්නවා. මොකද අපි මේ ව්‍යාපාරය 1995 පටන් ගන්නකොට තාම සුළුවෙන් පටන් ගත්තත් අද වෙනකොට විශාල ගණනුකරුවන් සංඛ්‍යාව මම හිතන මිලියන 13ක් විතර අපේ ගිණුම් තියෙනවා. අපේ සමාජිකයෝ ඉන්නවා 40ක් විතර. දැන් මේ සංවිධානය දැවැන්ත සංවිධානයක්. ඒ නිසා අපි තාක්ෂණිකව ඩිජිටල් කරණය කිරීමේ වැඩපිළිවෙලකුත් ආරම්භ කරලා තියෙනවා. මේ දැන් අපි දැනටමත් පටන් ගන්න තියෙනවා. ඒ සඳහා විශේෂඥයෙක් බඳවගෙන. එතකොට ඒ මාර්ගයෙන් ඉතාම ඉක්මනින් මේ ගණනුකරුවන් පිළිබඳව තොරතුරු ලබාගෙන ඉතා පහසුවෙන් තීරණ ගැනීමේ හැකියාව තිබෙන ඉතා ඉක්මනින් ණය මුදල් නිදහස් කිරීමේ හැකියාව තියෙන පරිසරයක් සකස් කිරීමට කටයුතු කරමින් හිටිනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉදිරි මේ මාසයේ ඉදිරි කාල සීමාව තුළ අපේ ඉලක්ක වලට යන්න. විශේෂයෙන්ම අපි ලක්ෂ 5 ණය ගත්තාම 35000ක් ඉලක්ක කරලා තියෙන එක සාකාවකට ණය 25 වගේ ගාණක් දීලා ඒකට බිලියන 25ක විතර ප්‍රමාණයක් බිලියන් 25 කියන්නේ මිලියන 25000ක් විතර ණය දෙන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ජනතාවට තාම සහන පොලියකින් 102ක් කියලා කියන්නේ ඊටාම සහන පොලිය මම හිතනවා රුපියල් ලක්ෂ 5කට අවුරුදු 5කට රුපියල් 8000ක් 8500ක් වගේ වාරකයක් වෙන්නේ. ඒකට අපි සහන කාලෙකුත් දෙනවා. එතකොට මම හිතනවා කිසි කෙනෙකුට මේ සවිබල ගැන්වීමේ කටයුත්තෙන් මගහරින්න බෑ. ඒ සියලු දෙනා මේකට සම්බන්ධ වෙනවා. හොඳ ඉල්ලුමක් තියෙනවා සමාජයේ. එතකොට ඒ ආකාරයට අපි කල්පනා කරනවා. විශේෂයෙන්ම අපි කල්පනා කරන්නේ මේ රටට ඵලදායී නිෂ්පාදන ඇති කරන්න. කුෂ්කර්මාන්තේ වේවා, දීවර කර්මාන්තේ වේවා අපිට රටට ඵලදායී නිෂ්පාදන ඇති කරන එයින් රටට ජාතික නිෂ්පාදනය වැඩි කරලා ජාතික ආදායම වැඩි කරලා රටේ තිබෙන තත්ත්වය වර්ධනය කිරීමටත් ඒ හරහාම දුගී දුප්පත්කමට තියෙන බාධක ඉවත් කරලා
ඒ අයට ඇති හැකි අය බවට පත් කරලා තමන්ගේ ජීවිත සුවාදීනව ගත කිරීමේ තත්ත්වය ඇති කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි අත් වශයෙන්ම දැන් ඔය අඩු ආදායම්ලාභී කියන සංකල්පය රටෙන් අයින් කරලා දාන මට්ටමකට අපිට කටයුතු කරන්න පුළුවන් වෙනවා. මේකට ජනතා සහභාගීත්වය හොඳින් තිබෙනවා. රජයේ අපේ ඇමතුමා ඇතුළු සියලු දෙනාගේ ආශිර්වාදය අපිට තිබෙනවා. ඒ නිසා මම හිතනවා අපිට ඊටාම කෙටි කාලෙකදී අපේ බලාපොරොත්තු ඉලක්ක සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.